හරි පුතේ අපි අද කතා කරන්න යන්නේ මිශ්‍රණ ක්‍රමයේ ඝනද්‍රව්‍යයක විශිෂ්ටතාව පදාර්ථතාවය හොයන ප්‍රැක්ටිකල් එක. හරිනේ? හරි. මේ තියෙන ප්‍රැක්ටිකල් එකේ ඇටවුම. පේනෝනේ. එතකොට මේ තියෙන්නේ ජල තාපකයක්. මේ තියෙන්නේ කැකෑරම් නලයක්. මේ තියෙන්නේ ඊයම් මුනිසම්. මේ තියෙන්නේ 0.100යි සෙල්සියස් පරාසයේ උෂ්ණත්වමානයක්. මේ තියෙන්නේ බන්සන් දාහකයක්. මේ තියෙන්නේ තෙපාව. මේ හරිය තියෙන කම්බි දල. හරි. අපි බලමු මේකේ මොකද්ද සාරාංශගත කතාව කියලා. හරි. මෙතන කැලරිමීටරයක් තියෙනවා, ජලය පුරවල තියෙනවා. නිකන් දලව තේරුම් ගත්තොත් අපි යන්නේ මේ ඊයම් මූනිසම් වල. ඒ කියන්නේ ඊයම් වල විශිෂ්ටතා පදාර්ථතාවය හොයන්න. කාරණාව පැහැදිලිද? එතකොට ඊයම් වල විශිෂ්ටතා පදාර්ථතාවය හොයන්න අපි පොඩි ට්‍රික් එකක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ මෙතනදී පාවිච්චි කරන නියමය තමයි, ඒ කියන්නේ තාපය හා සම්බන්ධ නියමය තමයි ඊයම් මූනිසම් තියෙනෝනේ. මේ ඊයම් මූනිසම් අපි ගෙනල්ලා මේ කැලරිමීටරයට දානවා. මේ ඊයම් මූනිසම් පිට කරපු තාපය ජලයයි කැලරිමීටරය ලබාගත තාපයට සම්බන්ධ කිරීමෙන්, කියන්නේ සමාන කිරීමෙන් තමයි ඔය කියන ඊයම් මූනිසම් වල විශිෂ්ටතා පදාර්ථතාවය අපි හොයාගන්නේ. කාරණා පැහැදිලිද? එතකොට ඔය ඊයම් වල විශිෂ්ටතා පදාර්ථතාවය හොයද්දී අපිට ඕන වෙනෝ දේවල් කිහිපයක්. පළවෙනි දේ තමයි ඔය ඊයම් මූනිසම් ටිකක් තමයි අපි ගන්න. ලොකු ඊයම් කුට්ටියක් ගන්න නැහැ. ඒකට හේතු තියෙනවා. අපි චුට්ටක් ඉස්සරහට කතා කරමු. ඊයම් කුට්ටියක් ලොකු ඊයම් බෝලයක් වගේ දේවල් ගන්න. අපි ඊයම් මූනිසම් ගන්න. එතකොට කැකෑරම් නලයක් ගන්නවා. කැකෑරම් නලයට ඊයම් මූනිසම් දාලා ඒකට දාන උෂ්ණත්වමානය. ඒකට හේතුව අපිට ආරම්භයේදී ඕන වෙනෝ ඊයම් මූනිසම් වල උෂ්ණත්වය. කාරණා පැහැදිලිද? එතකොට කැකෑරම් නලයට ඔය ඊයම් මූනිසම් දාලා ජල තාපකයකට ජලය දාලා ඒ කැකෑරම් නලය ජලතාපකයේ ගිල්වලා බන්සන් දාහකෙන් රත් කිරීම සිදු කරනවා. එතකොට බන්සන් දාහකෙන් තමයි අපි මේ උෂ්ණත්වය පාලනය කරන්නේ. එතකොට මේ බන්සන් දාහකයෙන් රත් කරන එක මගින් මේ ඊයම් මූනිසම් රත් වෙනවා. ඒ කියන්නේ ජලය රත් වෙලා රත් වෙච්ච ජලයේ තාපය ඊයම් මූනිසම් ලබා ගන්නවා. එතකොට ඊයම් මූනිසම් වලට දාලා තියෙන මේ කියන උෂ්ණත්වමානය මගින් අපිට පුළුවන් ඊයම් මූනිසම් වල උෂ්ණත්වය ගණනය කරගන්න. එතකොට උෂ්ණත්වමානයේ උෂ්ණත්වමාන පාඨාංකයේ නියතාගයක තියෙනවයි කියන එකේ තේරුම ඊයම් මූනිසම් වල අගය, කියන්නේ ඊයම් මූනිසම් වල උෂ්ණත්වය අගය නිශ්චිතයි කියන එක. එතකොට මෙතන තියෙන තාපය මෙතනට වදින එක නවත්ත ගන්න අපි දාලා තිනවා ඇස්බෙස්ටෝස් තහඩුවක්. ඊට අමතරව අපි දාලා තිනවා පරිවර්ණය කරපු කැලරිමීටරයක් තියෙනවා මෙතන. ජලය දාලා තිනවා. එතකොට ඊළඟට අපි මේ මන්තය තියෙනවා. මෙතන උෂ්ණත්වමානයක් තියෙනවා. අර පරාසයට වඩා මේ පරාසය අඩුයි. 0.50යි සෙල්සියස් පරාසය. එතකොට මෙතනින් අපි ඊයම් මූනිසම් රත් කරනවා. ඊයම් මූනිසම් රත් කළා ඒ ටික අපි දානවා මේ කියන කැලරිමීටරයට. සාමාන්‍යයෙන් අපි ඕක කරන්නේ පරිසර උෂ්ණත්වය අපි හිතමු 30යි සෙල්සියස් කියලා. එතකොට මේ කැලරිමීටරේ තියාගන්නේ සාමාන්‍යයෙන් 25යි සෙල්සියස් විතර සිසිල් ජලයක් ආරම්භයේදී. ඊට පස්සේ අපි පරීක්ෂණයේ ඊයම් මූනිසම් දදා 35යි සෙල්සියස් දක්වා තමයි පරීක්ෂණය කරන්නේ. එතකොට මේ තියෙන ආරම්භකය, මේ තියෙන කාමර උෂ්ණත්වය, මේ තියෙන අවසාන උෂ්ණත්වය සාමාන්‍යයෙන් පරිසරයෙන් ලබාගත් තාපය පරිසරයට පිට කරපු තාපයට සමාන කිරීමක් සිදු කරන්නේ. හැබැයි මේ ඔක්කොම වෙන්න අපි දැනගෙන ඉන්න ඕන තුෂාරංකය. කියන්නේ 25ට වඩා අඩුවෙන් තමයි තුෂාරංකය තියෙන්න ඕන. කියන්නේ නැත්තම් 25 ගන්න බෑ. උදාහරණයකට තුෂාරංකය 25යි නම් අපිට ස්ටාර්ට් කරන්න වෙන්නේ 26න් සෙල්සියස්. 26න් ස්ටාර්ට් කරලා 34න් එන්ඩ් කරන්න වෙයි. එතකොට මේ ප්‍රමාණයට හරියන්නේ. කියන්නේ මේ 35න් නවත්තන්න ඕන ඊයම් මූනිසම් ප්‍රමාණය හොයාගන්න වෙන්නේ පූර්ව පරීක්ෂණයකින් තමයි. හරිනේ? එතකොට මේකේ යටතේ අපි ඉගෙන ගන්න ඕන දේවල් ටික තමයි අපි මේකෙදි පාඨාංග කිහිපයක් ගන්නවා. පළවෙනි පාඨාංගය තමයි හිස් කැලරිමීටරේ ස්කන්ධය අපි ගණනය කරනවා. ඊට පස්සේ ජලය සහිත කැලරිමීටරේ ස්කන්ධය අපි ගණනය කරනවා. ඊට පස්සේ අපි ගණනය කරනවා ඊයම් මූනිසම් දැම්මට පස්සේ කැලරිමීටරේ ස්කන්ධය. එතකොට මේකේ යටතේ අපි පාඨාංග 3ක් ගන්නවා. මේ අනුපිළිවෙලට නෙවෙයි කිව්වේ. අනුපිළිවෙලට පාඨාංග ටික කියන්න. හරි? අපි ගන්නවා මුලින්ම හිස් කැලරිමීටරේ ස්කන්ධය. හිස් කැලරිමීටරේ ස්කන්ධය. මං කැලරි දාන්නම්. ඒ කියන්නේ මන්තේ සහිත හරි. ඊළඟට M2 ජලය සහිත කැලරිමීටරය. ජලය ප්ලස් කැලරි කියලා දාන්න. ඊළඟට අපි ගන්නවා පද්ධතිය ආරම්භක උෂ්ණත්වය T1. පද්ධතිය ආරම්භක උෂ්ණත්වය. ඒ කියන්නේ කැලරිමීටරේ මෙන්න මෙතන ආරම්භක උෂ්ණත්වය. ආරම්භක උෂ්ණත්වය. ඊළඟට අපි ගන්නවා මේ T2 කියලා එකක්. ඒ කියන්නේ ඊයම් මූනිසම් වල මේ ඊයම් මූනිසම් වල උෂ්ණත්වය. ඊයම් මූනිසම් වල ආරම්භක උෂ්ණත්වය. ඊයම් මූනිසම් වල ආරම්භක උෂ්ණත්වය. ආරම්භක උෂ්ණත්වය කොහොම දැම්මා. ඊට පස්සේ අපි ගන්නවා ඊයම් මූනිසම් මේකට දැම්මට පස්සේ
මේ පද්ධතියේ අවසාන උෂ්ණත්වය. අවසාන උපරිම. පද්ධතියේ අවසාන උපරිම උෂ්ණත්වය. අවසාන උපරිම උෂ්ණත්වය. ඊළඟට අපි ගන්නවා පද්ධතියේ මුළු ස්කන්ධය. මුළු ස්කන්ධය කියලා කියන්නේ ජලය ප්ලස් කැලරිමීටරය ප්ලස් ඊයම් මුනිසම්. පද්ධතියේ නැත්නම් මිශ්‍රණයේ මුළු ස්කන්ධය. මෙතන ඊයම් මුනිසම්. ඔන්න ඔය ටික. එතකොට මෙතනදී වෙන්නේ පුතේ ජලය ලබා ඒ කියන්නේ ඊයම් මුනිසම් පිට කරපු තාපය ජලය කැලරිමීටරය ලබාගත තාපයට සමාන වෙනවා. ඊයම් මුනිසම් වල ස්කන්ධය එතකොට ගන්න හැකි පද්ධතියේ අවසාන ස්කන්ධය M3. හරිද? M2 කියන්නේ ජලය කැලරිමීටරය ස්කන්ධය. එහෙනම් ඊයම් මුනිසම් වල ස්කන්ධය M3 ඍණ M2. ඊයම් මුනිසම් වල විශිෂ්ට තාපදාර්ථතාවය C අපි හිතමු 1 කියලා. නැත්නම් අපි දාමු එක C ඊයම් CS කියලා. උෂ්ණත්ව වෙනස ඊයම් මුනිසම් වල ආරම්භක උෂ්ණත්වය θ2 අනිවාර්යෙන්ම මොකද උෂ්ණත්වය වැඩි අවසානයේ θ3 ඒක සමාන වෙනවා. ඒ කියන්නේ ඊයම් මුනිසම් පිට කරපු තාපය සමානයි ජලයයි කැලරිමීටරය ලබාගත තාපය. මොකද මම කිව්වේ? උදේ ඊයම් මුනිසම් පිට කරපු තාපය සමානයි ජලය හා කැලරිමීටරය ලබාගත තාපය. හරි? මේක ජලය ලබාගත තාපය ජලයේ ස්කන්ධය ගන්න පුළුවන් පුතේ M2 ඍණ M1. එතකොට ජලයේ විශිෂ්ට තාප පදාර්ථය CW. ඊළඟ ජලයේ අවසාන උෂ්ණත්වය θ3 ආරම්භ උෂ්ණත්වය θ1. ওই විදිහටම කැලරිමීටරයක් ගන්න හැකි M1 කැලරිමීටරයේ විශිෂ්ට තාප පදාර්ථය C1 අවසාන උෂ්ණත්වය θ3 ආරම්භ උෂ්ණත්වය θ1. ওই විදිහට ගන්න හැකි. එතකොට ඔතනින් ඕක අරගෙන මේ දෙන්න එකතු වෙනවා. එතකොට CS පද්ධතිය CS කියන එක සුළු කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඕන මේ ඊයම් මුනිසම් වල විශිෂ්ටතා පදාර්ථතාවය. හරි නේද පුතේ? එතකොට මේ පරීක්ෂණය හා සම්බන්ධ විශේෂ කරුණු කාරණා ටිකකුත් තියෙනවා. හරි නේද පුතේ? හරි ඊළඟට අපි ඊළඟ ටිකට යන්. හරි ඊළඟට අපි තේරුම් ගන්න ඕන දේ තමයි මේකට දාද්දී අපි ඊයම් මුනිසම් දාන පුතේ ඊයම් මුනිසම් දාද්දී මේ පොඩි ඊයම් මුනිසම් දාන්නේ ලොකු ඒව දාන්නේ නැහැ. ලොකු ඒව දැම්මොත් පොඩි කරදරයක් වෙනවා. මොකද හේතුව පද්ධතිය සමතුලිත උෂ්ණත්වයට ළඟා වෙන්න ලොකු කාලයක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අනිත් දේ තමයි ඔය පොඩි ජල ප්‍රමාණයක් පාවිච්චි කරොත් ඔය ලොකු උෂ්ණත්වයක් තිබ්බොත් ඒ ජලය වාෂ්ප වෙන්නත් පුළුවන් වැඩි ප්‍රමාණයක්. ඊළඟ කාරණාව තමයි මේ ඊයම් මුනිසම් අර ලොකු ගෝලයක් පාවිච්චි කරොත් ජලයෙන් යටන වෙන්නත් පුළුවන්. එතකොට තව ළමයෙක් අහන්න පුළුවන් ඊයම් කුඩු නැත්නම් ඔය වගේ ලෝහ කුඩු වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්ද? බෑ. ලෝහ කුඩු ජලයේ පාවෙනවා. ඒ වගේම ලෝහ කුඩු වලින් තාපහානිය ගොඩක් වැඩි. ඒ වගේ කාරණා. ලෝහ කුඩු වලින් අර හැමතැනටම උෂ්ණත්වය ඒකාකාරීව දී ගන්න බැරි වෙනවා. කියන්නේ තාපහානිය වැඩි නිසා. ඒ වගේ කාරණා ටිකක් තියෙනවා. එතකොට තව ප්‍රශ්න ටිකක් තියෙනවා. ඊයම් මුනිසම් එක් කරද්දී අපි ඉක්මනින් එක් කරන්න ඕන උෂ්ණත්වය පහළ බසින්න කලින්. ඒ වගේම ජලයේ ඉවතට ඉහිරෙන් නැති වෙන්න එකතු කරන්න ඕනේ. එතකොට මේතන තියෙන තාපය මෙතනට වදින එක නවත්තන්න අපි ඇස්බෙස්ටෝස් සාඩුවක් දාලා තියෙනවා. මේ කම්බි දැලක් දාලා තියෙන්නේ පතුලට ඒකාකාරීව තාපය සපයන්න ඕන නිසා. ඊළඟට මේ අපි මේකෙදි පාවිච්චි කරලා තියෙනවා පරිවාරක ආධාරික සන්නයනෙන් තාපය හානි වෙන එක නවත්තන්න අපි පරිවාරක ආධාරක පාවිච්චි කරලා තියෙනවා. එතකොට මෙතන තියෙනවා මන්තයෙන් මන්තනය කරලා අපි මේකේ උෂ්ණත්වය හැමතැනටම එකම අගයක් තියාගන්නවා. එතකොට මේ පරීක්ෂණයේ තව විශේෂ කාරණා විදිහට ගත්තොත් මේකෙදී අවශ්‍ය ද්‍රව්‍ය උපකරණ වලට අපිට ගන්න පුළුවන් පුතේ වෙන ඒ වලට පාවිච්චි වෙච්ච හැම එකම තියෙනවා. මේකට විතරක් ආවේනික එකක් තියෙනවා ඊයම් මුනිසම් සහ කැකෑරම් නලය. අනිත් තාපය ප්‍රැක්ටිකල් වල කොහොමත් අපිට කැලරිමීටරේ හම්බ වෙනවා උෂ්ණත්වමාන හම්බ වෙනවා. මේකෙදී අර උෂ්ණත්වමාන දෙකක් පාවිච්චි වෙනවා 0.100යි 0.50යි කියන එක. ඒව තමයි මේ ප්‍රැක්ටිකල් එකේ යටතේ කතා කරන්න තියෙන විශේෂම කාරණා ටික. ඊළඟ පුතේ මේකෙදි ඊයම් මුනිසම් රත් කරන්න අපිට ජල කටාරයක් පාවිච්චි කරන්න බෑ. ඒකට හේතුව අපිට මේ ප්‍රැක්ටිකල් එකේ දෙනවා වියලි ඊයම් මුනිසම්. මොකද ඊයම් මුනිසම් වල ස්කන්ධය ගණනය කරද්දී අපි ජල කටාරකේ ඕක දාලා රත් කරොත් ජලයත් එකතු වෙනවා ඊයම් මුනිසම් එක්ක. එතකොට ඊයම් මුනිසම් වල ස්කන්ධය කියලා ගන්නේ ජලය ප්ලස් ඊයම් මුනිසම්. ඒ නිසා අපි ජල කටාරයක දාලා මේක රත් කරන්නේ නැහැ. ඊළඟ කතාව තමයි
මේකෙදී තව අපි දැනගන්න ඕන දේවල් තියෙනවා. තාපහානිය අඩු කරගන්න අපිට පුළුවන් මේ දෙක එක ළඟ තියාගෙන වැඩේ කරන්න. මොකද ඉක්මනින් ඊයම් මුනිසම් මේකට දාන්න පුළුවන්. එතකොට ඊළඟට අපි මේකෙදී තව අවධානය යොමු කරන්න ඕන මෙන්න මේ කියන කාරණාවට. ප්‍රැක්ටිකල් එක 30 සෙල්සියස් වලින් ස්ටාර්ට් වෙන්නේ සිසිල් ජලය දාලා. එතකොට පරිසර උෂ්ණත්වය 30යි නම් ස්ටාර්ට් වෙන්න ඕන 25න්, එන්ඩ් වෙන්න ඕන 35න්. ඒ වගේ කාරණා ටිකක් තියෙනවා තාපය හානි වෙන එක නවත්ත ගන්න. පැහැදිලිද පුතේ? හරි එහෙනම් පුතේ මේකටත් දාලා තව ප්‍රශ්න තියෙනවා පාස් පේපර් වල. ඒවත් කරන්න හොඳට. මීට වඩා හොඳ අවබෝධයක් එනවා ඒතකොට.